කොහොම කියන්න හොඳේ? එයාට ඕන මේ බිම තියෙනවනේ උඩ තියෙන්නේ. 8:04 වෙලාව. අර දැන් තියන්න. නෑ නෑ තියන්නේ පිට 8:05ට. හොඳට වාඩි කරගන්න. 8:05ට කැම කවන්න තියෙනවා. ඊට තේරෙන්නේ කටේ කේකේ තියන්න. හරි ඔන්න තියන්න දරුවා. දරුවා තියන්න. තියන්න වාඩි කරගන්න. වාඩි කරාම එයාට ඕනට ගිහින් ගන්න. ඔව්. අපි බලමු දරුවා මොකද්ද ගන්නෙ කියලා. අනේ හත් තමයි බලන්න පොඩි කට්ටිය අපලඟ තියෙන පොඩි කරන්නේ. අන්න ෆොටෝ එකක් ගන්න. අන්න ෆොටෝ එකක් ගන්න. ලස්සන කෙනෙක් බලන්න. ඕ අන්න අරක ගියාට අපි ඉන්නවා. ආයේ අපි නාවුනේ ඒකනේ. අන්න ගන්න. සුදු මහත්තයා සතර තාත්ති ගෙනාව ටික ගත්තේ සුදු මහත්තයා තාත්ති මෙතන මාවත් අල්ලන්න මෙතනට එන්න මේ අපි පැදුනේ අත්මතේ නෝනේ. වෙදිලාදී සුදු මාතේ මොනවද තියෙන්නේ? ඔය අටේ පහට සිබ්බත් කෑල්ල කරන්නේ. දැන් හරි. අර බහවනා කරගෙන යන්නේ පහව. ඔය තාත්ති මේ වල්ලා මාවත් අතනේ ඔතන වාඩි. මෙයාට ඕන දෙයක් කරන්න ලොහොනේ. දැන් කවුද කවන්නේ අම්මද තාත්තද? අන්න ඒක කරලා ගන්න. ඕන අර මේකකින් කඩලා අරන් කවන්න. දරු අන්න සුදු අය සරණයි. බුදු සරණයි. සාදු. සාදු යනද පහනකට. කොහොම ඉන්නේ දෙවියන් ඕන දෙයක් කරන්න. පාටියක් අත්දාන් ඇති. අර කරනකොට පාස්කේ. සුදු මහත්තයා හොඳ ටික තමයි හැබැයි දකුණ මුරුනේ වමයි බායි කිව්වා. මොනවයි? සුදු අය කො ගෙන ඉතින් තාත්තා මෙහෙ හිටියානේ නෑ ඊට පස්සේ හවසන්නේ. කාට කිව්වේ? අයියෝ උදේ කිව්වේ. මට කිව්වේ නෑ මට කිසිම සම්බන්ධයක් උන්නේ නෑ. මං දන්නේ මං එනකම්. ඔන්නේ මල්ලා ඒක තමයි විඩාට එන්නේ කිව්වේ. කාටේ කිව්වේ නෑ. මං හිතුවේ ලබන මාසේ 25 කියලානේ. මාසේ ගාට අවුරුද්දට කලින් දෙන්න ඕනේ. මාස මම දන්නේ මං හිතුවේ ලබන මාසේ 25 කියලා. මෙහෙ බලන්න ෆොටෝ එකක් ගන්න. කියන්නේ කතාව නෙමෙයි ගෙදර මිනිස්සු දැනගන්න එපා.